පළමු හැඟීම අනිවාර්යෙන් ඔයා මේ ගැන අහලා තියෙනවා. අහලා තියෙන අයටත් නැති අයටත් දැනගන්න. පළමු හැඟීම කියන්නේ ඔයා කෙනෙක්ව පළවෙනි වතාවට මුණ ගැහෙනකොට පළමු තප්පර 3-4 වගේ කාලය තුල ඒ කෙනා තුල ඔයා ගැන ඇතිවෙන අදහස. මේ කෙටි කාලය තුල ඔයාගේ පෙනුම, ශරීර භාෂාව, අපි කියනවා බොඩි ලැන්ග්වේජ් කියලා. ඔයාගේ හැසිරීම් රටාව වගේම ඔයා ඇඳලා ඉන්න විදිය, පළඳගෙන ඉන්න ආයතන අනුව අනිත් කෙනා තුල ඔයා ගැන යම් මතයක් ගොඩනගනවා. අපි ගොඩක් දෙනෙක් ඇඳුම් ආයතන වලට ලොකු මුදලක් වියදම් කරනවා. ඒත් ඔයා කොච්චර ඒ වෙනුවෙන් වියදම් කරත් ඔයාට තියෙන්නේ ඇඹුල් වෙච්ච මූණක් නම් ඒ වියදම් වලින් සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්න ඔයාට බැරි වෙනවා. මෙතනදී වැදගත් කරුණක් තමයි ඔයා කෙනෙක්ව මුණ ගැහෙනකොට ඔයා ඒ කෙනාව දැකීමෙන් සතුටටපත් වෙන බව පෙන්වන තරමට ඒ අය ඔයාව දැකීමත් සතුටක් විදියට පෙරලා හිතනවා. මෙතනදී ඔයාගේ ඇතුළාන්තයෙන්ම එන අවංක හිනාවක් ඔවුන්ගේ හදවත් උණුසුම් කරන්න සමත් වෙනවා. සිනහව කියද්දි මතක් වුණ කාරණාවක්. ඔයා කිසිම වෙලාවක කොක් හඩලා සිනාසීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාගේ වචනවල ස්වරූපේනොත් සිනහව ඇති කරන්න පුළුවන්. දුරකථන සංවාදවලදී ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දුරකථනයෙන් කතා කරද්දී ඔයා අනිත් කෙනාට නොපෙනුනත් සිනහවකින් යුක්තව කතා කරන්න පුරුදු වෙන්න. ඔයා ඕනම දෙයක් සිනහවකින් නැත්තම් ප්‍රසන්න හැඟීමකින් කරනවා නම් ඒ දේ සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය ඊටම වැඩි. ඔයා යම් ක්‍රියාවක වැඩක නිරත වෙද්දී ඒක සතුටින් නෙවෙයි නම් කරන්නේ ගොඩක් වෙලාවට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක රැකියාව වගේම පෞල් ජීවිතයටත් පොදු කාරණාවක්. කෝපයෙන් ඉන්න වෙලාවක වුණත් සිනහවකින් ඉන්න ඔයාට පුළුවන් නම් පුදුම සහගත විදිහට ඒකෙන් මිත්‍රත්වයන් වර්ධනය කරගන්න පුළුවන්. hina වෙන්න ඔයාටම බල කරන්න. ඔයා දැනටමත් ප්‍රීතියෙන් සහ තෘප්තිමත්ව ඉන්නවා කියන ආකල්පය ඔයා තුලම ඇති කරගන්න. ඒක අනිත් කෙනාටත් පෙන්වන්න, දැනෙන්න දෙන්න. හරි, ඒ කිව්වේ පළමු හැඟීම යහපත් එකක් කර ගැනීම ගැන. පොදුවේ ගත්තාම මිතුරන් ඇති කරගන්න, අනිත් අයව ආකර්ෂණය කරගන්න හෝ ඔවුන්ව ඔයා වෙත උනන්දු කරගන්න උත්සාහ කරනවට වඩා ඔයා ඔවුන් කෙරෙහි අවංක උනන්දුවක් දක්වන්න. ඒක වඩාත් සාර්ථකයි කියන දේ එහෙම කරනකොට ඔයාට තේරුම් යාවි. අනෙක් අය ඔයා ගැන උනන්දු කරවන්න උත්සාහ කිරීමෙන් එක අවුරුද්දක් තුල ඔයාට කොච්චර මිතුරන් ප්‍රමාණයක් ඇති කරගන්න පුළුවන්ද? ඊට වඩා ප්‍රමාණයක් ඔයා අනිත් අය ගැන උනන්දු වීමෙන් මාස 2කින් ඇති කරගන්න පුළුවන්. අනික් අතට ඔයාට මුණ ගැහෙන්න පුළුවන් මෙන්න මේ වගේ මිනිස්සු. එයාලා ගැන විතරක් කතා කරන, අපි කියන්නේ පුරුසාරම් දොඩවන, නිතරම Taman ගැන කියවෙමින් අනිත් අයව පුදුම කරන්න උත්සාහ කරන. ඒ අය ඔයාගේ කැමැත්තට පොඩ්ඩක්වත් ඉඩ නොදෙන, ඔයා කතා කරන්න උත්සාහ කරනකොට ඔවුන්ට තරහ යන, මෙන්න මේ ආකාරයේ අය ගැන තියෙන ප්‍රශ්නේ තමයි ඒ අය අනිත් කෙනා ගැන අවධානයක් දෙන්න අපොහසත් වීම. මතක තියාගන්න, අපි මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන්න ඕනේ එයාලව දකින්න සහ කතා කරන අපි කැමති බව පෙන්වන ආකාරයට කියන එක. එහෙම වුණොත් අපිට එහෙම කෙනෙක් එක්ක වුණත් බොහොම පහසුවෙන් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට වැදගත් නෑ වගේ පෙනෙන අයවලුන් කෙරෙහි උනන්දුවක් දක්වීම ඔයාට වැඩි ජනප්‍රියත්වයක් සහ අපේක්ෂිත ප්‍රතිලාභ දෙන නව අවස්ථා උදා කරලා දෙනවා. ඊට අමතරව ඔයාගේ ගනුදෙනුකරුවන් කෙරෙහි අවංක උනන්දුවක් දැක්වීම මගින් ඔවුන් ඔයාගේ ආයතන වෙත දක්වන පක්ෂපාතීත්වය වැඩි වර්ධනය කරගන්න පුළුවන්. මිතුරන් ඇති කර ගැනීම සඳහා ඔයාට කාලය, ශක්තිය, පරාර්ථකාමීත්වය සහ කල්පනාකාරී බව අවශ්‍ය වෙනවා වගේම ඒක පවත්වාගෙන යන හොඳ ඉවසීමක් සහ වීරයක් තියෙන්න ඕනේ. මිනිසුන් සමග සංවාදය මිහිරි සහ ධනාත්මක ස්වරයකින් ආරම්භ කරන්න ඕනේ සහ ඔයාට අවශ්‍ය පුද්ගලයන් විශේෂ ලෙස උද්‍යෝගයෙන් සහ ආචාරශීලීව ආශ්‍රය කරන්න අමතක කරන්න එපා. ඔයා මිනිසුන්ට දක්වන කරුණාව ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඒ අය තුළ ගැඹුරු බලපෑමක් ඇති කරන බව මතක තියාගන්න. අන් අය කෙරෙහි අවංක උනන්දුවක් දක්වන්න. සිනාසෙන්න අමතක නොකරන්න.